මේ රටක් වැළඳගත් තථාගත වචනයනේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. තථාගතයන් වහන්සේ බණ කියනකොට කොහොම තියෙන්නේ නැද්ද? ඒ උන්වහන්සේගේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා ඒ ලබාගත් අවබෝධය තුලින් සිද්ධ කළ දේශනාවන් වලදී අපි සංසාරේ කවදා හරි පින් කරන්න ඕන බුදු කෙනෙක් ඉස්සරහ බණ ටිකක් අහන්න. දේශනා විලාසය කියන එක හරි වැදගත්. එතනදී මම දේශනා කරන්නේ මේ කවදාවත් මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ. ඇත්තනේ. ගොඩක් තරුණ මහත්තුරු කට්ටිය කල්පනා කරනවා. ඒ කට්ටියගේ ජීවිතේ වෙන්නෙම හිතන දේ නෙමෙයි. ඒක කොච්චර කාවැදුනද කියනවා නම් මම දැක්ක තරුණයෝ මේ ටැටූ විදිහට ඒවා ඩිසයින් කරගෙන තියෙනවා. එතකොට වාහනවල ගොඩක් මිනිස්සු මේක ගහගෙන තියෙනවා. කොරියාවේ රැකියා කරන තරුණ පිරිසක් කතා කරලා ෆොටෝ එකක් කරන වැඩ කරන මැෂින් එකේ ගහලා. මං ගාව අයියෝ කොයි මැෂින් එකේ ගැහුවේ? නෑ හාමුදුරුවනේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ කිව්ව ඊළඟ මොහොතේ. මොකක්ද වෙන්නේ කියලා කොහොමද හිතාගන්නේ? ඇයි ඒක තප්පරෙන් තප්පරේ මේක වෙනස් වෙනවනේ නේ. වෙනස් වෙන්නේ නැද්ද? කියමු බලන්න මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? හිතන පතන විදිහ වෙනස් වෙන්නේ නැද්ද? අම්මා තාත්තා වෙනස් වෙනවනේ. දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවනේ. ස්වාමියා වෙනස් වෙනවා. යාළුවෝ වෙනස් වෙනවා. පොඩි ප්‍රශ්නයක් අහන්න දයියගේ. ජීවිතේ මේ වෙනකොට කී පාරක් කියලා තියනවද? මම කියන විදිහටම කියන්නද? මම හිතුවේ නෑ අරූ මට මෙහෙම කරයි කියලා. එහෙම කියවිලා නැද්ද? කොයිතරම් නම් කියලා ඇද්ද? කොච්චර කියලා ඇද්ද? එතකොට කවුද එහෙම කියලා දෙන්නේ? කවුද එහෙම කරලා තියෙන්නේ? කවදාවත් අර දුරින් හිටපු මිනිස්සු හින්දා එහෙම කියන්න වෙලා තියෙනවද? නෑ. ළඟම හිටපු කෙනෙක්. ළඟම හිටපු කෙනෙක්. ඉතින් කොහොමද හිතාගන්නේ එහෙම වෙයි කියලා? අන්තිමේට කියනවා මම හිතුවේ නෑ ඌ මට එහෙම කරයි කියලා. ඇත්ත. මේ ලෝකේ හිතන දේ වෙන්නේ නෑ. වෙන්නේ මොකද්ද කියලා හිතාගන්නත් බෑ. එහෙම හිතා ගන්න පුළුවන් නම් මිනිස්සු ඇසුරු නිසුරු කරනකොට මිනිස්සු තීරණය කරනවා මිනිස්සු කොහොමද සමාජාශ්‍රය කියන එක හදා ගන්න ඕන, කොච්චරක් ලං වෙන්න ඕනද කියන එක. දැන් උදාහරණයක් විදිහට මැරෙන දිනේ දන්නවනම් මොන විදිහට මේ කල් ක්‍රියාව අපේ වෙනස් වෙයිද? මැරෙනවා කියලා දන්නවා. මොකද්ද කියන්නේ? දැන් කවුරු හරි මැරුණාම කියනව නේද? අපි කියනවා ගිහිල්ලා දුක් වෙන්න එපා කවුරුත් මැරෙනවා. එතකොට කියනවා හාමුදුරුවනේ මැරෙනවා කියලා දන්නවා. නමුත් මෙහෙම මැරෙයි කියලා හිතුවේ නැහැ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ඇත්තටම මේ ලෝකේ හිතන දේ වෙන්නේ මොකද්ද කියලා කවදාවත් කිසි කෙනෙකුට කියන්න බෑ. අවිනිශ්චිතකම කොච්චරද කියනවා නම් ඒවා තේරුම් ගන්න පුළුවන් නම් හරි වටිනවා. මම මේ රිනම කතා කරනව නෙමෙයි හොඳේ. අවිනිශ්චිතතාවයේ ඔළුවේ තියාගෙන අසුබේ දිහා බලන්න කියනවා නෙමෙයි. වෙනස් වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට දුක අඩුයිනේ. පොඩි යෝජනාවක් කරන්න දැන් මේක ලොකු පිරිසක් බලන හින්දා ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අරමුණක් තියෙන්න ඕනේ. මොකක් හරි නේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට. ඒ වුණාට ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අර බලාපොරොත්තුයි ප්‍රතිරූපයි හරි ඉක්මනට කඩාගෙන වැටෙනෝනේ. එතකොට දුක වැඩි. අඩුම තරමේ කෙරෙන්න තියෙන යුතුයකම කරන්න. දැන් හිතමුකෝ මගෙන් මොකද්ද කෙරෙන්න තියෙන්නේ කියලා. ඒ දේ කරන්න. කිසිම පුද්ගලයෙක් ගැනවත් කෙනෙක් ගැනවත් බලාපොරොත්තු තියාගන්න එපා. මිනිස්සුන්ගේ හිත් කියන ඒවා හරි ඉක්මනට වෙනස් වෙනවනේ.